ආයුබෝවන් අපි අද කතා කරන්නේ ගොඩදෙනෙක් තමන්ගේ අපහසු හංගන රෝග කාරණයන් ගැන. විශේෂයෙන් ස්ත්‍රීන් මේක ස්ත්‍රී පාර්ශවයට පමණ සිදුවන සංසිද්ධිය සහ ස්වභාවික සංසිද්ධිය. දැන් කිසි ගහක් පැලෙලා ඒ මල් හටගෙන ගෙඩි හටගෙන ඉන්පසු කාලයක් එක්ක ඒ ගස මැලවී යනවා වගේ කාන්තාවක් ජීවිතේ යම් අවදි පව කරනවා. ළමා කාලේ ඉඳන් යම් තරුණියක් බවට පත් වෙන මල්වර වීම ඊපස්සේ තරුණ විය යහපත් වෙලා දරුවන් ලබන ඊට පස්සේ මේ තමයි මෙන්න මේ සංසිද්ධිය යම්කිසි කාලයක් එක්ක එන්නේ. නැත්නම් ඒකේ ඔසත් වීම සිදු වෙලා කාලයකට පසු ඒ නැවතීම අපි මේකට ආයුර්වේද කියන්නේ ආර්ථව හරණය ආර්ථව අභාවය කියලා කියනවා. මේ කාරණාව බොහොම ස්වභාවික සංසිද්ධියක්. ඉර නැගිලා ඉර බැස යනවා වගේම සංසිද්ධියක්. මේක අතීතයේ පටන් සිදුවන සංසිද්ධියක්. නමුත් වර්තමානයේ ආර්ථවභාවය කියන එකට යම්කිසි ස්ථානයක් යම්කිසි ආන්දෝලනාත්මක ස්ථානයක් කතා බහකට ලක් වෙනවා. මොකද ඉස්සර කාන්තාවට නිවස ආශ්‍රිතව වගකීම් පැවැරිලා තිබෙන දූ දරුවෝ බලනවා, කෘෂි කර්මාන්තයට යම්කිසි සහායක් දෙනවා ඒ වගේ. නමුත් වර්තමාන කාන්තාව කියන භූමිකාව තරමක් පෙරේ වෙලා සමාජයත් එක්ක ගනුදෙනු කරනවා, වගකීම් නිලතල දානවා, විදේශගත වෙනවා, දරුවන්ගේ අභිවෘද්ධියට අමතරව විවිධ වගකීම් කාර්යයන් වලට ඒකේ සහාය ලබා දෙනවා. ඉතින් ඒ ලොකු භූමිකාවත් එක්ක ඇයට මේ සිදුවන කායික අපහසුතා යම් කිසි මට්ටමකට වැඩිපුර ගැනීමක් සිදු වෙනවද කියන එකත් හිතනවා. නැත්තම් අර ඒගේ කාර්ය භාරයට ඒ වගේ භූමිකාවට මේ බාධාවක් වීම නිසා මේ තරම කතා බහට ලක් වෙනවද කියලා හිතෙනවා අපිට. මොකද ඒගේ අර භූමිකාවේ පසුබිම වෙනස් වීමත් සමග. හොඳයි. ආර්ථව හරණය කියන්නේ සාමාන්‍ය කාන්තාවකට මාසිකව මේ ඔසප් වෙන සිදු වෙනවා. ඉතින් ඩිම්බ කෝෂවල ඩිම්බ මෝචනයේ නැවතෙමින් ඔසප් වීම නවතින මේ එකවර සිදුවෙන කාරණාවක් මේ ක්‍රමක්‍රමයෙන් යම්කිසි ලක්ෂණ දක්වමින් තමයි මේ නවතින්නේ. මාස සුද්ධ වීම අඩු වීමක් වෙනවා. සර මාස කීපයක් මාස සුද්ධ වීම සිද්ධ වෙන්නේ සමහරට නැතිව තිබිලා මාස ගණනාවකින් එකවර මාස සුද්ධ වීම සිද්ධ වෙනවා. ඒ කාරණා තමයි සිදු වෙන්නේ. ඊට අමතරව ඒකේ යම්කිසි ශාරීරික අපහසුතා දැනෙන්නත් ගන්නවා. පෙරට වඩා ඇඟේ අපහසුකම් හන්දි වේදනා දැනෙන්න ගන්නවා. රාත්‍රියට උණුසුම වගේ කාරණා දැනෙන්නේ මේක සුළු සුළු වශයෙන් ආරම්භ වෙන්නේ යනවා. නමුත් ආර්ථවභාවය කියන්නේ ස්ථිරව මාස සුද්ධ වීම වසරක් වගේ කාලයක් නැමැති පැවතීම තමයි අපි හඳුන්වන්නේ. ඉතින් අපි බලමු යම් රෝග කාරණා නිසා අපිට මේ ආර්ථ වේලාව තියෙන්න පුළුවන්. ඒ බලමු මොනවද මේකේ ලක්ෂණ කියලා. බොහොම වෙලාවකට මේ ආර්ථවභාවයේදී හෝමෝන වෙනසක් ස්ත්‍රීන් හෝමෝන විශේෂයෙන් හෝමෝන වෙනසක් තමයි සිදු වෙන්නේ. අපි බොහොම ක්‍රියාශීලීව හිටපු කෙනෙක් ඒ ක්‍රියාශීලීත්වය ටිකක් අඩු වෙන්න බලනවා. එංගටපත් වේදනාව එන්න බලනවා. ඒ වගේ දේවල් ඒකට මතුවෙන්න ගන්නවා. ඒ වගේම රාත්‍රියට විශේෂයෙන් උණුසුම් බවක් දැනෙන වෙන වඩා ඒතර දහඩියෙන් තෙත්වීම වගේ ලක්ෂණ දැනෙන්න පුළුවන්. ඊට අමතරව විසම වියලෙනවා අතමුට කසන ගතිය වගේ ලක්ෂණ පහළන විශේෂයෙන් යෝනි මාර්ගය ආශ්‍රිත සාරය අඩු බව වියලීම නිසා එන ගැටලු තියෙනවා. මේ නිසා ඒ මූත්‍රා මාර්ගය ආශ්‍රිත ආසාදන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අතමුට ගර්භාෂයේ පහත් වීම වගේ ලක්ෂණ පවා ඇති වෙනවා. ඒ වගේම අපි කතා කරේ කායික තත්ත්වවල ඇයිද මානසික වුණා විතක තරහ යාම එතන මට කේන්ති යාම නැත්නම් මේ අතර දෝලනය අමතක වීම වගේ තත්ත්ව එතන රෝගයෙන් වාර්තා කරන මේ සීල ලක්ෂණ වෙන්න පුළුවන්. ලක්ෂණ අඩු වැඩියෙන් තියෙන්න පුළුවන්. තවත් එක කාරණාවක් තමයි අපිට මේ මාස සුද්ධ වීමේදී සිදුවන හෝමෝන ක්‍රියාවලිය නිසා විශාල ආරක්ෂාවක් තියෙනවා. පිරිමි පාර්ශවයට වඩා කාන්තාවට ඔසප් වීමේදී එන සිදුවන කාන්තාවන්ට හෘද රෝග බෝනවන රෝග වර්ග දියවැඩිය වගේ කොලෙස්ටරෝල් තත්ත්ව ඇතිවීමේ අවදානම් අඩුයි. ඉතින් ආර්ථභාවයත් එක්ක ඒක මේ රෝගාබාධය වැඩියෙන් හැදෙන ප්‍රවණතාවක් කියන ඔබ අර්ථභාවයට ලං වෙනවා නම් ඔබ තවත් සැලකිලිමත් වෙන්න ඕනේ.
පෙරද්‍රෝග වගේ දේවල් ගැන මොකද ඔබට ඒ අවධානයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ අත්වාවි එකවර සිදු වෙන්නේ නැහැ. මේක සමස්ත පොදු වයස් කාණ්ඩයක් ලෙස ගත අවුරුදු 50ක් ඉක්ක වෙදි තමයි මේ කාරණා සිද්ධ වෙන්නේ. සමහරට 45 50 දශමවන් පිරිස ඉන්න 50 80 අවසක් තියෙන සිදු වෙන පිරිස. හැබැයි ඔබ ගර්භාෂය ශල්‍ය කර්මක ඉවත් කරනවා ඔබට ආර්ථවය පිළිබඳ ලක්ෂණ නැහැනේ. ඔබට දැනෙනවා අර හන්දි රෝග සහ අර විවිධ ආබාධවල ලක්ෂණ දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබ ආර්ථවයෙන් පස්සේ මේවට පිළියම් හොයනට අවුරුදු අඩුම 40 මේ සඳහා පෙර සූදානමක් ලබා ගන්නවා නම් ඔබට මේ සංසිද්ධියට බොහොම ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන්. ආර්ථව භාවයත් එක්ක ඔබට ලක්ෂණ ගණනාවක් එනවා කියලා දැන් අපි කතා කරන්නේ මේ වගේ මිදෙන්න එහෙම නැත්නම් පාලනයක් ඇති කරගන්න ඔබට පෙර ඉඳන් කරන්න පුළුවන් දේවල්. විශේෂයෙන් කාන්තාව තමන්ගේ උසට සල්ලන බර පවත්වා ගැනීම ගොඩක් වාසිදායකයි. ඒ නිසා ඔබ හොඳ ව්‍යායාම සඳහා යොමු වීමක්. විශේෂයෙන් යෝග ව්‍යායාම ගොඩක් හොඳයි. ඔබ අවුරුදු 40 ඉඳන් ව්‍යායාම සඳහා යෙදෙන මොකද අපි 40ට පෙර අධ්‍යාපන කටයුතු රැකියා දරුවන් කටයුතු එක්ක බොහොම කාර්යබහුල වෙන්න පුළුවන්. නමුත් 40ත් එක්ක ඔබ මේ සඳහා පෙර සූදානමක් ඇති කරගත යුතුමයි. ව්‍යායාම සඳහා යොමු විය යුතුමයි. යෝග ව්‍යායාම පිහිනීම ඇවිදීම වගේ ව්‍යායාම ඔබට ගොඩක් මේ වෙලාවේදී ප්‍රයෝජනවත් වේ. සාමාන්‍යයෙන් වතුර හොඳින් ජල පානය මොකද ඔබට කොහොමද අර ශාරීරික සමස්ත නිරෝගීතාවටම බලපාන නමුත් අර අධික උණුසුම් බව දැනෙන නිසා ඔබට ජල පානය මනවින් කරන්න ඕනේ. ඊට අමතරව ඔබ ශාරීරික සිසිල් කරන පාන වර්ග රණවර ආඹෙලි මල් කැඳ වර්ග මේ සඳහා නිරන්තරයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඖෂධ ලෙස සැලකුවොත් හාතවාරි කැඳ ඔබට වඩාත් ගුණයි මේ රෝගයේදී. මොකද හෝමෝන ඉස්ට්‍රජන් හෝමෝන සමාන ඖෂධීය ගුණයක් මේ හාතවාරි වලින් ලැබෙනවා. ඒ විශේෂයෙන් හාතවාරි අලය. මේ හාතවාරි අලයේ කුරුට්ට ඉවත් කරලා මැද නාරකයත් ඉවත් කරලා ඔබ කැඳ සඳහා වියලා ඖෂධ ලෙස ගන්න පුළුවන්. සමහර වෙලාවට හාතාවරින් සැදු ඖෂධත් අපි භාවිතා කරන ඒ වගේම මිශ්‍රණ යම්කිසි හාතාවරි වලින් ඒකීව හදපු කිරි සමාන මේ මිශ්‍රණත් වෙළඳ පොලේ ඔයගලන්ට දකින්න තියෙනවා. ඊළඟට ඔබේ ආහාර වශයෙන් ඔබ හොඳ අස්ථි සඳහා සහ ප්‍රෝටීන වශයෙන් හොඳ පෝෂණයක් ලබා ගත යුතුයි. ආයුර්වේද ෂඩ්රස කියන්නේ සමස්ත පෝෂණ අවශ්‍යතාවම් සැපෙන විවිධ ආහාර ගත යුතුයි. විශේෂයෙන් තලවල කළු සහ සුදු දෙවර්ගයක් තියෙනවා. කළු තල විශේෂයෙන් අස්ථි වලට කේස් සමස්ත ශරීරයටම ගොඩක් ගුණදායකයි. සෝයා ටෝෆු ලෙස තියෙනවා. විවිධ ලෙස අපි මේකෙන් සෝයා මීට් ආකාරය නෙවෙයි අර්ථ දක්වන්නේ සෝයා වලින් කළ ආහාර නිෂ්පාදන තමයි මේ විශේෂයෙන් සඳහන් කරන්නේ. ඊට අමතරව ආමන්ඩ් බොහොම හිතකරයි කාන්තාවන්ට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ආහාර වලින් විශේෂයෙන් ඔයගලන්ට ගොඩාක් ගුණදායකයි පැපොල් දෙලුම් ඒ වගේ අලිගෙට පෙර කාන්තාවන් ගර්භාෂයට විශේෂයෙන් හිතකර පළතුරක් අලි පෙර. අධික කොලෙස්ටරෝල් තත්ත්වයක් තියෙනවා නම් අලි පෙර නිරන්තරයෙන් අධික වශයෙන් භාවිතා කරන්න එපා. ඊට අමතරව ඔබ ගන්න පිෂ්ඨ ප්‍රමාණය සැලකිය ලෙස අඩු කරමින් ප්‍රෝටීන සහ විටමින් එන ආහාර ප්‍රභවලට නම් වෙන්න සිද්ධ වෙනවා. ඔබට මේ හෝමෝන වෙනසත් එක්ක එකවර එන විශේෂ වෙනස නිසා ඔබ යම්කිසි භීතියකට අපහසුවකට පත් වෙන නමුත් කාලයත් එක්ක ඔබ දවසක් එකමාරක් ඇතුළත ඔබ මේ තත්ත්වයට හුරු වෙනවා. නමුත් මේ අපහසුතාව එක පුද්ගලයන්ව අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔය මේ විදතරාගත යුතු නැහැ. කාන්තාවක් ලෙස ඔබට දැන් පුළුල් අපසාරීක කාර්යභාරයක් තියෙන නිසා ඉතින් ආයුර්වේද මේ සඳහා ඖෂධ වර්ග තියෙනවා. ඔබට අපගෙන් ඒ පිළිබඳව උපදෙස් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් රසායන ඖෂධ නමින් අපේ ශරීරයේ යම්කිසි තරුණ කරන ඔරොත්තු දීම වැඩි කරන ඖෂධ වර්ග තියෙනවා. ඒ ප්‍රතිකාර වලට ඔබට යොමු වෙන්න පුළුවන්. ඉතින් ඔබේ මේ වගේම දැවෙන ප්‍රශ්න පිළිබඳ අපි දැනුවත් වෙන්න කැමති නම් වලට ගැටලු තියෙනවා නම් සහ අපේ වැඩසටහන සම්බන්ධ අදහස් යෝජනා තියෙනවා නම් අපිට පහත දුරකථන අංක වලට ඔයාලගේ යෝජනා අදහස් ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. නිරෝගීමත් ජීවිතයක් වෙන්න ඔයගොල්ලෝ අපේ YouTube නාලිකාව subscribe කරයි. පුංචි ඉල්ලීමක් කරන්නත් කැමතියි.